රාත්‍රිය. අදත් හරිම සංගීතවත් රාත්‍රයක්. මේ ඔබේම රන්සර රාත්‍රය. අද අප්‍රේල් මාසේ 17 වෙනිදා බදාදා. ඔබට පැමිණෙන අභියෝගයක් නොවන හැමදෙනා එක්කම සහයෝගයෙන් මේ රාත්‍රිය ගත කරන්නට හැකි වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා ගෙනෙනවා. අද පැමිණි ආරාධිත චරිතය. මම මෙහෙම ඔහුව හඳුන්වලා දෙන්නද? රසවත් වීමට වඩා රසවත් කිරීම හරි අපූර්ව කලාවක්. ඔබගේ හදවත් ස්පර්ශ කරන්න පුළුවන් හඬක් සහ ආමන්ත්‍රණ විලාශයක්. අපි හැමෝගෙම විඩාපත් සිතිවිලි මොනතරම් සුවදායී කරනවද ඒ හඬ. මොහොතකට හිතන්න කියලා තමයි කියන්නේ. කටෝර හඬකට වඩා හැමතිස්සෙම අපේ සවන් ඉල්ලා සිටින්නෙම පෞරුෂත්වයෙන් පිරුණු නිවුණු තියුණු හඬක් නේද? මේත් අපි හැමෝගෙම සවන්පත් සුවදායී කරපු සුන්දර හඬක් හිමි පිරිමි හඬක්. හඬ පෞරුෂයක්. අද රන්සර රාත්‍රියේ පුරා හෝරා 3ක් හරි අපූර්වට ඔබ මා රසවත් කරන්න බාර දෙන්නට මං සූදානම්. ඔහුට. එහෙනම් ඔහු තමයි අසංග කරුණාරත්න. අසංග නිවේදකයෙක් විතරක් නෙමේ ගීපද රචකයෙක්. අයුබෝවන් කියලා ආදරෙන් පිළිගන්නවා දයද්ද සිතින් ගෞරවයෙන්. අයුබෝවන් අසංග. අයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඉතින් ඔන්න ඒ හඬ ඇහුන හැමෝම දන්නවා ඔහු කොයි නාලිකාවලද හිටියේ කියලා. මං දන්නවා ඔබ ආදරය කරපු නාලිකාවල ඔහු හිටියා නේද? රජ කෙරුවා. කොහොමද අසංග? අලුත් අවුරුද්ද කොහොමද ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා? ජය වේවා කියලා මේ වෙලාවේ අපි වහගෙන ඉන්න හැමෝටම ප්‍රාර්ථනා කරනවා මේ කලාව ඇතුළු. විශේෂයෙන්ම කියන්න ඕනේ 2019 පස්සේ පාරට වැස්සහම පේන්න තිබ්බා මේ වර අවුරුද්දට මිනිස්සු ලකලෑස්ති වෙන ආකාරය. 2019 අවුරුද්දෙන් පස්සේ 20 21 22 23 ඒ හැම අවුරුද්දක්ම ගෙවුනේ මොකක් හරි ප්‍රශ්නයක් එක්ක. ඇත්තටම. හැබැයි මේ අවුරුද්ද මම හිතනවා හැමෝටම සුබ වේවි. සුබ වෙලා තියෙනවා. ඉතින් මොන ප්‍රශ්න තිබුණත් නේද? අනිවාර්යෙන්. ඒ කියන්නේ ආර්ථික අපහසුකම් හැමෝටම තියෙනවා. හැබැයි ඉතින් අපි මං හිතන්නේ ඔබ කිව්ව ආකාරයටම බොහෝ දෙනා මේ අවුරුද්ද හැම චාරිත්‍රයක්ම බොහෝම දෙනෙක් කළා. දැන් අපි හිතුවොත් එහෙම ඒ කාලේ පාන් ගෙඩිය 2.7 තිබ්බ කාලේ අපි පාන් භාගයක් හවසට අරන් ගිහිල්ලා කනවනේ. සම්බෝල හදාගෙන හවස 6ට විතර ගොන්නදලී ප්‍රවෘත්ති හන ගම. ඒ කාලේ එදා තේරුණාට ඒක දුකක් කියලා අද ඒ අතීතය ගැන හිතුවාම දුකම කොයිතරම් සතුටක්ද කියලා හිතෙනවා. හරි අසංග මම මුලින්ම අහන්නම් කොහොමද මේ තරම් ලස්සනට ගීත ලැයිස්තු එහෙම හදන්නේ? හරි අපූර්වට ඒක හරි ගලාගෙන යන විදිහට. ඒක ඇත්තටම මගේ රස්සාවනේ. අපි උදේ පටන් ගත්තාම මිනිස්සුන් නැගිටිනකොට අර සමනල මුදුනේ සිරිපද සිඹ සින්දු වලින් පටන් අරගෙන ඊට පස්සේ පොඩ්ඩක් දවල් වේගන යනකොට පොඩි වේග රිද්මයට ඇවිල්ලා ඊට පස්සේ හවස් වෙනකොට තව පොඩ්ඩක් කාම් ඩවුන් කරලා රාත්‍රී වෙනකොට හුඟක් ස්ලෝ කරලා ප්‍රේමයේ අස්වැන්න නෙලාගේ පළට ගන්න අවසරයි වගේ තැනකට ගිහිල්ලා ඉවර කරනවා. ඉතින් ඕක අවුරුදු ගාණක් තිස්සේ ප්ලේලිස්ට් එක දාන එක මගේ ජොබ් එක වුණා. හැබැයි මේ ප්ලේලිස්ට් එකට කලින් පුංචි කාලේ සින්දු පිස්සෙක්. ඒ කියන්නේ සින්දු පිළිබඳ උමතුවක් තිබ්බ කෙනෙක් මම. ගෙදර දෙමෝපියන් වැඩිහිටියන් කියන්න පටන් ගත්තා මේ විකාරෙන් වගේ සින්දු අහන්නේ මොකද කියලා. මට ඒ කියන්නේ ඒක උමතුවක්ම තමයි නේද අසංග? මං හිතුවේ නෑ කවදා හරි ඒක මගේ රස්සාව වෙයි කියලා. හැබැයි වුණා. අද ඔන්න අසංග කරුණාරත්න තමයි ගී පෙළ ගස්වන්නේ. ඔහු ජීවිතයේ ඔහුගේ මතක අතරින් මේ ගීතවල අතීත මතකයන් කරා අපිව රැගෙන යන්නට ඔහු සූදානම් වෙනවා. අද දවසේදීත් බොහොම සුන්දර ගී එකතුවක් ඔහු තෝරා දෙනවා. අපි යන්ද මුල්ම ගීතයට. ඔයාලට මතකද අපි මුලින්ම හම්බුණු දවස? අසංග බය වුණානේ. මට නම් මතකයි ඉතින් මුල්ම හමු වීම කොහෙදද කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ ඔය වගේ ප්‍රශ්නයක් අහයි කියලා හිතුනේ නෑ. මෙහෙම අහන්නේ මාල්නී ෆොන්සේකා මහත්මිය විජේ කුමාරතුංගයන්ගෙන් නැවත හමුවීමු චිත්‍රපටයේ. මේක මේ බොහොම පුංචි කාලේ බලපු චිත්‍රපටයක් සහ අහපු ගීතයක් මේකේ තියෙනවා.
මීට අවුරුදු ගානකට පස්සේ ගැන පුංචි කාලේ අහපු සින්දුව අවුරුදු 30කට 35කට පස්සේ මං ආයි ඇහෙනවා. ඇහිලා මම YouTube එකේ මුළු ෆිල්ම් එකම බලනවා. ආයෙ පාරක්. ආයි බලනවා. එතකොට තමයි මේ කොටස හම්බ වෙන්නේ මට. මේ ඒවත් YouTube ගත කරපු අයටත් මේ පින් සිද්ධ වෙන්න කියලා කියන්න ඕනේ. මොකද නැත්තම් අපිට ඇත්තටම 1982 දියන්නේ. නැවත හමු වෙමු චිත්‍රපටයේ. 82 ඒවා හිතන්න මට අවුරුදු 4යි. 82 ඔන්න වයස දැන් අඳුර ගන්න. වයස කියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. 78 සැප්තැම්බර් මාසේ 3 වෙනිදා දැන් 46යි. එතකොට මේ විජය කුමාරතුංග අහනවා මොකද හදිසියෙම. එතකොට මාල්ලි ෆොන්සේකා කියනවා මම මේ සාලේ ඉන්න ගමන් මම කල්පනා කරා කියලා. ඒ දෙන්නගේ ඒ හමුවීමේ අතීතයට යනකොට මම ඒ සින්දුවත් එක්ක මගේ පුංචි කාලෙට ගියා. මට මොකද්ද නිකන් සංසාරගත පුරුද්දක් වගේ දැනෙන්න පටන් ගත්තා. අවුරුදු 4 දී ගොඩක් දේවල් මතක නැහැනේ ළමයින්ට. දැන් ළමයින්ට මතකයි. ඒ කාලේ ළමයින්ට අපිට එහෙම මාධ්‍ය නැහැ. අපි ෆෝන් දැකලා නැහැ. එතකොට මේ සින්දුවත් එක්ක මම අවුරුදු ගාණක් ආපස්සට ගියා. මේකේ තේරුමත් ඇවිල්ලා මේ නිම්නැති වාරේ සසර පුරාම අපි මුණ ගැහෙනවා වෙන් වෙනවා. දැන් මේ අවුරුදු ගානකට පස්සේ මැදිරියකට ඇවිල්ලා මම අවුරුදු කීයකට පස්සේ දසංග ගුවන් විදුලි මැදිරියකට ආවේ ඇත්තටම මම පූර්ණ කාලීන මාධ්‍යයෙන් අයින් වුණේ 2016 ඒත් ගුවන් විදුලි නාලිකාවක. එහෙනම් අවුරුදු 8කට පස්සේ. ඔව් 8කට පස්සේ වෙනත් නාලිකාවක මේ වගේම ගීත තෝරන්න ගියා. හැබැයි ඒ ගැන ලොකු මතකයක් නැහැ. මම හිතන්නේ අවුරුදු 5කට 6කට කලින්. නමුත් මේ අත්දැකීම වෙනස්. මොකද මැදිරියක මෙච්චර වෙලාවක් අපි පටිගත කිරීමක් කරනකොට මැදිරියට එන්නේ නැහනේ. ඒ වැඩසටහනට පටිගත කිරීමක්. ඒ හින්දා අද මට ඒක දැනෙනවා වැඩි. ඉතින් ඒ නිසා මම හිතුවා අපි ආයෙ හම්බ වෙනවා. ආයෙ වෙන් වෙනවා. ඒ හින්දා මේ සෙනෙහස පෑවා යලි හම්බ වූවා කියන ගීතය මම තෝරගන්නවා. එච්.ආර්. ජෝතිපාල මහත්මයා සමග ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායනා කරපු. දයාසේන ගුණසිංහ මේ ගීතය රචනා කරද්දී සරදසනායක සර්ෙන් සංගීතය මුසු කරනවා.